ආයුබෝවන් ජීවිතය ගැන කියවෙන හස්තරේඛා ශාස්ත්‍රයේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්න යන්නේ ඔබේ උපන් මාසය පිළිබඳ. ඔබේ උපන් මාසයට ඔබගේ ජීවිතය ගැන ඔබ ගැන කියවෙන දේවල් ප්‍රමාණයක් ඔබට මම ඉදිරිපත් කරන්නම්. ඒ වගේම අමතක කරන්න එපා මාගේ YouTube channel එක subscribe කරන්න. මේ වගේ හොඳ වීඩියෝ බලන්න ඔබ මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔබගේ උපන් මාසය ඔබ ගැන බොහෝ දේවල් කිය හැකි බව ඔබ දන්නවද? right මම මුලින්ම ඔබට කියන්නම් ජනවාරි මාසයේ ඔබගේ උපන් ජනවාරි මාසයේ උපන් අයගේ විස්තර. ඔබ සිහින දැකීමට ප්‍රිය කරන පුද්ගලයෙක්. සුන්දර කඩවසම් පෙනුමක් හිමි පුද්ගලයෙක්. නිහතමානී විනෝදජනක වේදනාව පහසුවෙන් සුව කරගත හැකි පුද්ගලයෙක්. මුරණ්ඩු සෑම දෙයකින්ම අවධානයෙන් සිටින පුද්ගලයෙක් තමයි ජනවාරි මාසයේ උපන් පුද්ගලයෙක්. පෙබරවාරි මාසයේ ඉතා සංවේදී පුද්ගලයෙක්. ඉක්මනින් හිත රිදව ගන්න පුද්ගලයෙක්. පහසුවෙන් කෝපයට පත්වන නමුත් කෝපය නොපෙන්වන පුද්ගලයෙක්. තම මිතුරන් ඇති කරගන්න ගැනීමට කැමති පුද්ගලයෙක්. මාර්තු මාසය කලාතුරකින් තම හැඟීම් පෙන්වන කෙනෙක්. මුරණ්ඩු සහ දඟකාරයි. ගති පැවතුම් ඇති කෙනෙක් වගේ. සිතුවිලි සංගවාගෙන ඉන්න ඔබ ගොඩක් දක්ෂයි. අප්‍රේල් මාසය අන්‍යයන් සමග සුහදව කටයුතු කරන්න ඔබ ගොඩක් ප්‍රිය කරනවා. දැඩි ආත්ම විශ්වාසයක් යුත් සංවේදී දක්ෂ හොඳ දැනුමක් ඇති අයෙක් ඔබ. මැයි මාසය මුරණ්ඩු දැඩි හදවතක් ඇති පුද්ගලයෙක් ඔබ. ගැඹුරු සහ තියුණු සිතුවිලි සහිත පුද්ගලයෙක්. පහසුවෙන් කෝපයට පත්වනවා ඔබ. ඔබට අන්‍යයන් ආකර්ෂණය කරගත හැකි. අවධානයට ප්‍රිය කරනවා. ජූනි මාසය නව මිතුරන් ඇති කර ගැනීමට ඔබ ගොඩක් කැමැති. ආදරණීය කතාබහ ඇති පුද්ගලයෙක්. ඔබ ගොඩක් ආදරණීයයි. බොහෝ විට ඉතා ආකර්ශනීයයි. ඔබ සෑම විටම කුතුහලෙන් තමයි ජීවත් වෙන්නේ. ජූලි මාසය තමා පිළිබඳ උඩගුකමින් තමයි ඔබ ජීවත් වෙන්නේ. කීර්තිමත් පුද්ගලයෙක්. ඔබ ඉක්මනින් හැඟීම් බර වෙනවා. බොහෝ විට తాවකාලික සහ අනපේක්ෂිත ස්ථාවරයක් ඇති පුද්ගලයෙක් ඔබ. අගෝස්තු මාසය නිතර සැකයෙන් තමයි ඔබ ජීවත් වෙන්නේ. සංගීතයට ගොඩක් ප්‍රිය කරනවා. කෙලිලොල් ගති පැවතුම් සහිත පුද්ගලයෙක් ඔබ. අවධානයෙන් සිටීම අපහසුයි ඔබට.
දවල් සිහින මැවීමට ප්‍රිය කරන පුද්ගලයෙක් ඔබ. සැප්තැම්බර් මාසයේ උපදේශකසේ ක්‍රියා කිරීමට ඔබ ගොඩක් කැමැති. මිත්‍රශීලී. නිර්භීතයි. ආදරණීය සහ අන්‍යයන් පිළිබඳ සැලකිලිමත් අයකි ඔබ. ඔක්තෝබර් මාසයේ කතා බහට ප්‍රිය කරයි. ඇතැම් විට සත්‍යය සංගවාගෙන මිතුරන් ඇති කර ගැනීමට ගොඩක් කැමැතියි. ඔබ ඉක්මනින් වේදනාවට පත්වන සහ ඉක්මනින් සුවවන පුද්ගලයෙක්. බුද්ධිමත් අයෙක් ඔබ. නොවැම්බර් මාසයේ විශ්වාස කළ හැක. ඔබ ගොඩක් විශ්වාස කරන්න පුළුවන්. පක්ෂපාතී. ඔබ අවධානය ලැබීමට ගොඩක් කැමැති. ආවේගශීලී කෙනෙක් ඔබ. ඇතැම් විට බිහිසුණු ස්වාධීනයි. දෙසැම්බර් මාසයේ ප්‍රියමනාප පෙනුමක් ඇති පුද්ගලයෙක් ඔබ. ත්‍යාගශීලී. සෑම දෙයකින්ම ඔබ තරඟකාරී පුද්ගලයෙක්. තේරුම් ගැනීමට අපහසු ආදරණීය ඉක්මනින් වේදනාවට පත්වන පුද්ගලයෙක්. ඔබේ උපන් මාසය ගැන ඔබත් බලන්න. ඒ වගේම අමතක කරන්න මාගේ YouTube channel එක subscribe කරන්න. මේ වගේම වීඩියෝ එකේ හැමනිතර ඔබට සුබ දවසක් වේවා. ස්තුතියි.